දැන් වෙලාව හරියටම 6:02යි. දැන් 90ක් විතර බැජේ කොල්ලෝ එල්ලෝ නිදි ඇති. 90ක් කිව්වට 99.99ම නිදි ඇති. මම හිටියා පොඩි අඩුපාඩු ටිකක් පාට කරන්න. මෙන්න මෙතන තිබ්බ පොඩි අඩුපාඩු එහා පැත්තේ තිබ්බ. ඇත්තටම ඒව ටික මට ඉතින් ආතල් එකේ නිදාගෙන ඇවිල්ලා පාට කරන්න තිබ්බා. ඒ වුණාට මම එහෙම කරේ නැත්තේ. සෝෂල් එක කියලා එක දවසයි එන්නේ පොඩ්ඩක් කට්ට කල මහන්සිලා වැඩ කරන්න. අන්න එදාට පොඩි ආතල්ලයක් ගන්න ඕන හින්දා තමයි මෙහෙම හැරිලා අදින්නේ. දැන් ලස්සනට ඉර පායගෙන එනවා. කවුරුත් නැහැ මෙතන. මම සිල්ලගේ සින්දුවක් අහගෙන ඇඳ හිටියා. තව ටිකක් අදින්න තියෙනවා. දැන් මම කරන්නේ චිත්‍රෙත් 99%ක්ම ඉවරේ ඉඳලා. චිත්‍රෙ මොකද්ද පෙන්වන්නේ? මොකද්ද මගේ අදහස? මම මොකද කිව්වේ කියලා කියන්නේ. මෙහෙමයි. මේ අපි තීම් එකේ නම තමයි ඉටර්නල් ස්කයි. අනන්ත රාත්‍රිය එහෙම නැත්නම් නිමක් නැති අහස. ඒක තමයි අපි තීම් එක. මම දැන් ටච් මහල ගත්තට පස්සේ මේක තමයි අපි නම දාලා තියෙන ටච් මහල කියලා. ආර්ට් වැඩ කරන තැන, හැම ෆන්ක්ෂන් එකක වැඩ වෙන තැන, රජරට ෆැකල්ටි ගත්තොත් එහෙම පුරුද්දක් විදිහට මේකේ චිත්‍ර අඳිනවා. මේ පැති දෙකක් තියෙනවා, අර පැත්ත තියෙනවා, මේ පැත්ත තියෙනවා. පැති දෙකක් තියෙනවා. මේ පැත්තේ චිත්‍රයක් ඇඳලා තමයි සෝෂල් එක දෙන්නේ. ඊට අමතරව වැඩ ගොඩාක් තියෙනවා සෝෂල් එක කිව්වට පස්සේ. ඒ දෙක මගේ ඇඳුම ගැන හිතන්න එපා. මම මේ මඩ නාගෙන දාඩි පිරාගෙන කූගාගෙන ඉන්නේ. ගොඩක් වෙලා වැඩ කරපු ඉඳලා. දැන් අපි තීම් එක ගත්තට පස්සේ ඉටර්නල් ස්කයි කියලා මම මුලින් එක ඒවා හිතුවා. කොහොමද මුලින්ම හිතපු එකට පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නැති ළඟින්ම තියන්න බැරි එකක් තමයි දැන් ඇඳලා තියෙන්නේ. ඒ අතරම ෆොටෝෂොප් එකකින් රූප අරගෙන එකතු කරලා දාලා හදලා එන ගේමක් දීලා කියන්න බෑ. එච්චර ගේමක් දුන්නේ නැහැ. තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ තමයි මම මේක ඇන්දේ. මේකේ මම පැති දෙකක් තියෙන ඉඳන් වෙලාවෙම මොකක් හරි තේරුම් දෙකක් දෙන්න චිත්‍රය අඳින්න පුළුවන්. මම පාවිච්චි කරේ මේ පැත්තේ ආසනේ. අපි ඩ්‍රාමා එක ගත්තා. ඩ්‍රාමා එකේ තියෙනවා පැති දෙකක්. ඒ කියලා කියන්නේ පැති දෙයක් නෙමෙයි. ඩ්‍රාමා එකේ තියෙනවා අපි මේ ටයිම් ට්‍රැවල් එකක් වගේ සීන් එකක් තියෙනවා. අර දෙවිවරුන්ගේ කතාවක් තියෙනවා. ඊළඟ වර්තමාන කතාවක් තියෙනවා. ඉතින් මමත් පාවිච්චි කරේ මෙතෙන්ට අතීතය වර්තමානයයි අතීතය වර්තමානයේ සහ අනාගතය කියන එක. එහෙම ගත්තොත් එහෙම මේ පැත්තේ තියෙනවා ඉස්සර මිනිස්සු අහස ගැන හිතන් හිටපු දේවල්, ඒ මිනිස්සුන් හදාගත්ත දේවල් අහසත් එක්ක සම්බන්ධ කරලා ඊළඟට ඒ මිනිස්සුන්ගේ තිබ්බ තියරි, ඒ මිනිස්සු අහස ගැන දැනන් හිටපු දේවල් වගේ දේවල් මේ පැත්තේ තියෙනවා. අර පැත්තේ තියෙනවා අපි මේ පැත්තට ගිහිල්ලා බලමු. පස්සේ මේ පැත්තේ තියෙනවා වර්තමානයේ සහ අනාගතයේ මිනිස්සු ටික දකින්න දේවල්. සහ ගොඩනගාගත්ත දේවල්. අනාගතයේ මෙහෙම දේවල් තියෙන්න පුළුවන් කියලා මං හිතලා මං ඇදලා තියෙනවා. මේක ගත්තොත් එහෙම මේ පැත්තේ ඉන්නවා මේ තමයි ස්ටෝරි ටෙලර්. එහෙම නැත්නම් කතාව කියන මනුස්සයා. මේ මනුස්සයා ගැලිලියෝ කියලා හිතන්න පුළුවන් දුරේක්ෂය තියාගෙන ඉන්න ඉඳ. එහෙම නැත්නම් මගේ අදහසට අනුව මම මේ ඇන්නේ සාමාන්‍ය අතීතයේ අහස ගැන උනන්දුවක් දක්වන ඒ සම්බන්ධව ඉන්න මනුස්සයෙක්. අනිත් පැත්ත ගත්තොත් එහෙම අපි මේ පැත්තට ගිහලා බලමු. මේ පැත්ත ගත්තොත් එහෙම මේ පැත්තේ තියෙන්නේ අනාගතය සහ වර්තමානය. වර්තමානයේ තියෙන දේවල් වගේම අර පැත්තේ තියෙන ස්පේස් ෂිප් එකක්, ඒ කන්සෙප්ට් එකක් විතරයි. ඊළඟට සැටලයිට් එක දැන්න තියෙනවා. මේක ස්පේස් ස්ටේෂන් එකක්. එහෙම නැත්නම් වෙනත් ග්‍රහලෝකයක පිහිටවලා තියෙන ජනවාසයක්. මේක එකත් දැන්න තියෙන දෙයක් නෙමෙයි. අර පැත්තේ අර මිනිස්සයා වගේ මේ පැත්තේ ඉන්නවා. මේ පැත්තේ ස්ටෝරි එක. ඒ කියලා කියන්නේ ගගනගාමියෙක්. මේ තින්නේ වර්තමානයේ හෝ අනාගතයේ ආස සම්බන්ධ, ආස ගැන උනන්දුවක් තියෙන කිව්වේ ආස සම්බන්ධ මිනිස්සෙක්. මෙයාට කාටද නිල්ලවුන නරකයි මේකයි කියලා කියන්න පුළුවන්. ඒ වුණාට මගේ අදහස ඒක නෙමෙයි. හරි, අපි බලමු අනිත් පැත්තේ මිනිස්සයා දකින්න දේවල් සහ මේ පැත්තේ මිනිස්සයා දකින්නේ මොනවද කියලා සහ අන්තිමට මොකක්ද කතාවේ තේරුම. මේ පැත්ත ගත්තොත් එහෙම මේ පැත්තේ පිරමීඩයක් තියෙනවා. මේ පැත්තේ මේකට නමක් කියනවා. මෙච්චර වෙලා මට මේ මතකයි දැන් මතකයි. මොකරි ඉංග්ලන්ඩ් වල තියෙන ස්ටෝන් හෙජ් තමයි නම. ස්ටෝන් හෙජ් කියන ගල් කුළුණු ටික තියෙනවා. ඒක පිරමීඩ මොකක්ද ආසත් එක්ක තියෙන සම්බන්ධය. කුළුණු ඒක අපි බලමු පොඩ්ඩ ඊළඟට මේ මොකෙද දෙකක් ඉන්න යකෙක් වගේ. මාසෝනා වගේ නන් නෙමෙයි, සිංහල යකෙක් වගේ නෙමෙයි, පොඩ්ඩක් පොෂ් යකෙක් වගේ. මේ පැත්තේ ලක්න ටිකක් තියෙනවා, අඳවල් ටිකක් තියෙනවා, ඔලිම්පස් කියලා ගල් තියෙනවා. ඊළඟට තව මොකෙද දෙකක් ඉන්නවා, වටේට උනක් තියෙනවා. ඕකනේ දකින්නේ. මේකේ අදහස මෙන්න මේකයි. මේකේ මං කියන්නේ එක දේවල් වලින් වෙන වෙනම අදහස් තියෙනවා. අපි නිකන් සරල අදහස ගමු. මං ගොඩක් දේවල් හොයලා බැලුවා මේක අඳින්න කලින්. ඇත්තට මේ දේවල් දැන් මතකත් නෑ. මං සරලව ගත්තොත් එහෙම පිරමීඩ ගැන ගත්තොත් එහෙම පිරමීඩ කියලා කියන්නේ ඉස්සර
ස්වර්ගයට එහෙම නැත්නම් දිව්‍ය ලෝකෙට යන්න හදපු මාර්ගයක් කියලා සැලකෙනවා. තව පිරමීඩත් එක්ක අහස සම්බන්ධව ගෙතුණු කතා ගොඩාක් තියෙනවා. ඒවා මන් දන්නේ දන්නේ ඒවා ටිකත් මට මතක නැහැ. ඒවා ටික ඕන කෙනෙක්ට සර්ච් කරලා බලා ගන්න පුළුවන්. ඊළඟට ස්ටෝන් හෙජ් කියන එක මේක ඇත්තටම මේ මාර ක්‍රියේටිව් දෙයක්. එහෙම නැත්නම් මේ විශ්වාස කරන්න බැරි ටිකක් අමුතු දෙයක්. මේ ගත්තොත් එහෙම අපි ඒජිටි ළඟට ගිහිල්ලා බලමු. මෙන්න මේ ස්ටෝන් හෙජ් කියන එක ගත්තට පස්සේ ඒක අදටත් එහෙමයි, ඉස්සරත් එහෙමයි. ඉස්සරහට එහෙමද කියලා මම දන්නේ නැහැ. බලමු මේක හදලා තියෙන්නේ මම දන්න විදිහට මම මේ කියන්නේ මම හොයපු විදිහට සහ මට මතක විදිහට. මේ ගල් කුළුණු ඍතු මාරු වීමත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ කියලා කියන්නේ මොකරි එක සීසන් එකක ඉඳලා ඍතුවක ඉඳලා තවත් ඍතුවක තව සීසන් එකකට මාරු වෙද්දී ඉර පායන්නේ මෙන්න මේ ගල් කුළුණු දෙකක් අතරින් කියලා කියනවා සහ ඒක දැනටම තාම වෙනවා. ඒක කොහොමද ගන්නට බැරුවේ කියලා මම දන්නේ නැහැ. මම නෙමෙයි හැදුවේ. මන්ද දන්නෙත් නැහැ හැදුවේ. කොහොම හරි ඒක හරි ලස්සන සිද්ධියක්. දැනටත් ලෝකෙ කොට එංගලන්තේ ජනතාව එක්රැස් වෙනවා මේ මෙන්න මේ සංසිද්ධිය බලන්න. මේ සෑහෙන පාටියක් වගේ ෆෙස්ටිවල් එකක් වගේ ලොකු දෙයක් තියෙනවා. මේ සීසන් මාරු වෙද්දී ඒක හරි ලස්සනට වෙන ෆොටෝස් තියෙනවා බලන්න. ඊට පායගෙන යන ඒවා මම මේ අද තියෙන්නේ දැන් ඒක අහසත් එක්ක සම්බන්ධයි ඒකින්ද. මොකද පෘථිවිය කරගෙන ඉඳ තමයි ඔය පෘථිවියට වැට කරගෙන ඉඳ ඔය ඒ ටික තියෙනවා. මේ සීසන් මාරු වෙන්නේ ඒ හේතු මේ ඒකත් එක්ක සම්බන්ධයි. ඊළඟට මේ තරු රටා ගැන දැන්ම කියන්න. මේක නිකන් තරු රටා ටිකක් නෙවෙයි. මේක තමයි නොදර්න් ස්ටාර් එක. උතුරු තරුව වෙන්න ඕනේ. උතුරු තරුව. ඊළඟට මේ තරු රටා එකම තරු රටාව තමයි එක එක පැතිවලට හැරිලා තියෙන්නේ. මෙන්න මේ වගේ එක එක සීසන් තමයි අර්ථවත් කරන්නේ. මේක මොකද්ද කියලා මට මතක නැහැ. මම බලාගෙන ඉඳි ඒ තරු රටා ටික කොහොම හරි මේක සීසන් 4ට තරු රටා 4ක් තියෙනවා. ඒත් එක්ක අපි මේ පිරමීඩ පැත්තට ආයන්. ඒතක මේ පිරමීඩ පැත්තට ආය ගියොත් එහෙම මේ සංකේත හැම එකකටම තේරුමක් තියෙනවා. මේක මොකද්ද කියලා හුවොත් මම කියන්න දන්නේ නැහැ. මොකද මම බලාගෙන ඉඳි සංකේත ටික. මේවා ගත්තොත් එහෙම මේක පෘථුවිය වගේ මට මතකයි. ඊට හරි හතරයි මේවා ග්‍රහ ලෝක වලට දීලා තියෙන සංකේත ටික. ඊළඟට මේ තියෙන රාශි චක්‍රයේ තියෙන තරු රටා ටික. ඊළඟ මෙන්න මෙතන තියෙන ප්‍රධාන වශයෙන් මේක දාන්න හේතුව අපි සෝෂල් එකේ ඩ්‍රාමා එකේ තියෙන්නේ තර දේව කතාවක් එක්ක වර්තමාන කතාවක් සම්බන්ධ කරලා තියෙන්නේ. මෙන්න මේ ඩ්‍රාමා එකේ එන කැරක්ටර්ස් රට එහෙම නැත්තම් ඒ දෙවිවරුන්ට සංකේත තියෙනවා. උදාහරණයක් විදිහට දැන් සියුස් ගත්තොත් එහෙම සියුස් ගැන කතා කරද්දී ආර තිබ්බ සියුස් නේද කියලා හිතෙන්න පුළුවන්. සියුස් තමයි හිටියේ. අපි බලමු මේක වෙනවා. සියුස්ගේ අපුණ. ඊළඟට මේක ඇපලෝ වීණාව. මේක හීරාගේද කොහෙද මට මතක නැහැ. අර හෙපාස්ටස් කියලා අපි ඩ්‍රාමා එකේ සතුරා ඉන්නවා. ඩ්‍රාමා එකේ සතුරගේ සංකේතේ ගින්නට අධිපති හරි මොකක් හරි ඒක තියෙනවා. ඊළඟට මෙතන රෝසමල කියලා මට සිටිනවා. තිරල් බෝතලේ වැටුණා කුඩුන්නේ හොඳ වෙලාවට. රෝසමල කියලා කියන්නේ ඇෆ්‍රොඩයිට්. ඒක කුමාරිකාව. එක සංකේත ටිකක් තියෙනවා. මේ හැම සංකේතයකටම කොහොම හරි නිකන් ඇන්දේව ලස්සනට ඇන්දේව නෙමෙයි. මේවට තේරුමක් තියෙනවා. ඉතින් මේවා සියලුම දේවල් අහස සම්බන්ධ දේවල්. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ ලොකු දෙයියා. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ ලොකු දෙයියා තමයි සියුස් කියලා කියන්නේ දෙවියන්ගේ දෙවියා. සියුස් the almighty කියලා එක සීන් දින මේ කොහොම හරි මේ සියුස් ගැන හොයද්දී ලස්සන කතා ටිකක් හම්බුණා. ඒ වගේ අර මිත්‍යා කතා කියලා කියන්නේ මිත්‍යාද දන්නෙත් නෑ ඇත්තද දන්නෙත් නෑ. මම දන්නේ නෑ. කොහොම හරි කතාව ලස්සනයි. අර අපි දන්නේ නැති දෙයක් ගැන තීරණයක් ගන්න හොඳ නෑ. ඒකින්ද මට අදාළ නැති දෙයක් ඒක මොනවා හරි කමන්නේ. කතා ලස්සනයි. ඒකින්ද කතා ටික කියවලා අතල්ලයක් ගන්න පුළුවන්. මේ සියුස්ගේ තාත්තා තමයි මේ අර දෙවියන්ගේ දෙවියෝ විදිහට හිටියේ. අර අපේ පණ්ඩුකාවයට වෙච්ච සිද්ධිය වගේ සිද්ධියක් තමයි මෙතන උනේ. අර ඉපදෙනවා කියලා කලින් අනාවැකියක් කියනවා මේ ඉපදෙන එක පුතෙක් තාත්තටත් වඩා බලවත් වෙනවා. ඔන්නෝම සීන් එකක් තියෙනවා. ඊට පස්සේ කොහොම හරි සියුස්ගේ තාත්තා
මේ තියෙන්නේ මේ කට්ටිය ඒගලගෙන මෙතක තව සහෝදරය දෙන්න කිප දෙෙනවා ඒ දෙන්නවර මේ තම ගිලිනවා ගිලල බඩේ හිරකාරෙක් බවට පත් කරගන්න බඩ ඇතුළි හිරකාරෙක් බවට පත් කරගන්න කියර තියෙනවා ඊළඟට කොමර මේ සියස් මෙතරින් බේරිලා යන පස්සේ සියුස්සය ලොකු වෙලා මනස ජිම් ගිහිල් නැගදාව ඒ දන්නේම මේ කොමරි සියුස් ලොකු වෙලා තාත්තාව පරාද කරලා අර තමගේ සහෝදර දෙන්න බේරගන්න ඒගොලු තම හේඩීස් අර අපායට අධිපති හරිමක් හරි අනිත්ත කන පොසයිඩන් දෙන්න කර තුන්දෙන කර හිටිය මට මතන කොම පොසයිඩන් මේ ජලයට අධිපති පොසයිඩන් තම ත්‍රිශූලේ ගැඳල එක ආමක පොසයිඩන් තම ත්‍රිශූලේ ඒ විදිහට මේ ඒගොල්ල බෙදාගෙන පාලනය කරන උඩ එක්කෙනෙක් පෘතුය එක්කෙනෙක් වතුර එක්කෙනෙක් කර එහෙම බෙදාගෙන පාලනය කරනවා ඔහොම එක ලොකු කතන්දර ගොඩත් තියෙන සියස් ගැන සුපරි කතා තින කියවන්න ඕනේ අතල ගන්න ද සියස් සඳර දන්න ඒට අතන සිංහඉන්න මගේ ලක්නේ ෘෂ්ටික ඉන්න මේක අදිත්තිපේ ළඟ හිටපු එක ලක්නය හලැන්ද මගේ ලක්න කොමත් මං අදින හින්ද එකඇන්ද ෘෂ්චිකඇන්ද මෙතන හිටිය අපි අවුද කාරම් සහෝදරයා හිටිය මෙතන මංදින වෙලායි ඩැල්ලේ ලක්නය හලා තවම කරීට ඔගි ලක්නෙත් ෘෂි මේ ඇඳල එම දව අතන තියෙනවා හඳවල් ටිකක් ඊළඟට ඔලිම්පස් කියල කියන්න මේ දෙවිවරු ඉන්න රාජධානය ඩ්‍රාම එකට ගැලපෙන සහයි පැත්තෙන් යන හින්ද තමයි ඔලිම්පස් කියන රාජධානී දැම්මේ ඊ ළඟට ඔලිම්පස් රාජධානය ගෙන යුත්තෙන්නේ ට්‍රාමය ඇල්ලකින්ද තමයි මේ ඔලිම්පස් රාජධානය වෙතින් ඇදිලා ඒකනිකම සංකේතත් කරන්න නිතරයි විල්ලින්න එක දාලා ඊට පස්සේ නාම ගැහුවේ මේ පැත්තේ ඔය සීන්ටික තමයි මතු පිටින් ගත්තට පස්සේ පේන්නේ අපි අනි පැත්ත වුණද කියල බලොත්තේම අර අනික් පැත්තේ වගේ පැහැදිලි කර කියන්න දේවල් නෑ මේ පැත්ත අර මේක චන්ද්‍රියාන මේක චන්ද්‍රියාවත් තමයි මේකින් මුකුත්තර ඇඟවෙනීව එහෙම මේව නෑ විස්තර කරන්න දෙයක් නැහැ හැබැයි මේ ඔක්කොම එකට ගත්තොත් වෙනම තේරුමක් තියෙනවා මේ පැත්තේ තියෙන තරු සෙට් එක බලන්න අර ශෂී නිසාදිට සඳරු අය දුන්නා වගේ එන්න තරු ගොඩක් මේ පැත්තේ ඇඳලා තියෙනවා ඒත් එක අපි අනිත් පැත්ත බලමු මේ පැත්තේ තරු ගොඩක් නැහැ අර පැත්තේ වගේ තරු ටිකයි තියෙන්නේ ඒකෙන් පෙන්වන්නේ කාලෙත් එක්ක මිනිස්සුන්ගේ දැනුම කොච්චර දියුණු වෙලාද අර මේ පැත්තේ තරු පොඩ්ඩයි තියෙන්නේ අර පැත්තේ තරු ගොඩක් තියෙනවා මිනිස්සු කොච්චර දේවල් හොයාගෙනද කියන එක තමයි මම මෙතනින් අදහස් කරේ හරි අන්තිමට මේ පැති දෙකෙන්ම මට කියන්න ඕන උනේ අහස කවදාවත් වෙනස් වුණේ නැහැ වෙනස් වුණේ මිනිස්සු අහස දැක්ක විදිය අහස දිහා බලපු විදිය අහසේ හොයාගත්ත දේවල් තමයි වෙනස් වුණේ අහස කවදාවත් වෙනස් වුණේ නැහැ අහසේ ඒ විදිහටමයි එදා ඉඳලා අද වෙනකන් තියෙන්නේ කියන එක තමයි මේකෙන් මට අන්තිමටම කියන්න ඕනේ මේ විදිහට තමයි අපි වැඩ පටන් ගත්තේ බැච් එකේ හැමෝම මේ වැඩේට තමන්ගේ උපරිම සපෝට් එක දුන්නා ඒක ගැන නම් මාර සතුටුයි මේ හැම වැඩකම පොඩි පොඩි වීඩියෝ කෑලි වගේ මං ගාව තියෙනවා ඒ ටික කොටස් වශයෙන් මේ channel එකට රිලීස් කරන්නම් එහෙනම් කොල්ලෝ එතකන් අපි ගියා බයි බයි